රට ඉඳි කියන්නේ ගොඩක් අය රස බලන්න කැමති පැණි රස කෑමක්නේ. ඉතින් මේ පුංචි පළතුර ඇතුලේ තියෙන අරුම පුදුම ගුණ ගැන ඔයාලා දැනගෙන හිටියද? අද අපි කතා කරන්න යන්නේ ඔබ නොදන්නා රට ඉඳිවල සෞඛ්‍යමය වාසි ගැන. අංක 1. ශනික ශක්තියක් ලබා දෙයි. රට ඉඳිවල ස්වභාවික සීනි බහුලව අඩංගු වෙනවා. ඒ නිසා වෙහෙසකර දවසකට පස්සේ ඉක්මනින් ශක්තියක් ලබා ගන්න රට ඉඳි කිහිපයක් කන එක හොඳ විසඳුමක්. ඒ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ව්‍යායාම වලට කලින් සහ පස්සේ ශක්තිය ලබා ගන්න මේක කදිම ආහාරයක් වෙනවා. අංක 2. තන්තු වලින් පිරී ඇත. මලබද්ධය කියන්නේ ගොඩක් අය මුහුණ දෙන ගැටලුවක්නේ. රට ඉඳිවල තියෙන ඉහළ තන්තු ප්‍රමාණය ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙන්න උදව් කරනවා. ඒ නිසා දිනපතා රට ඉඳි කීපයක් ආහාරයට එකතු කරගන්න එක මලබද්ධය වළක්ව ගන්නත් උදව්වක් වෙනවා. අංක 3. හදවතට හිතකරයි. රට ඉඳිවල පොටෑසියම් බහුලව අඩංගු වෙනවා. පොටෑසියම් කියන්නේ රුධිර පීඩනය පාලනය කරන්න උදව් කරන වැදගත් ඛනිජයක්. ඒ විතරක් නෙවෙයි. රට ඉඳිවල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය හදවතේ සෞඛ්‍ය ආරක්ෂා කරන්නත් උදව් වෙනවා. අංක 4. රක්තහීනතාවයට හොඳයි. යකඩ ඌනතාවය නිසා තමයි රක්තහීනතාවය ඇතිවෙන්නේ. රට ඉඳිවල යකඩත් සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ නිසා රක්තහීනතාවයෙන් පෙළෙන අයට රට ඉඳි ආහාරයට ගැනීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අංක 5. අස්ථි ශක්තිමත් කරයි. වයසත් එක්ක අස්ථි දුර්වල වෙන එක සාමාන්‍ය දෙයක්. රට ඉඳිවල කැල්සියම් මැග්නීසියම් වගේ අස්ථි වලට අවශ්‍ය පෝෂක ගණනාවක් අඩංගු වෙනවා. ඒ නිසා රට ඉඳි ආහාරයට ගැනීමෙන් ඔයාගේ අස්ථි ශක්තිමත් කරගන්නත් පුළුවන්. අංක 6. මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කරනවා. පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙන විදිහට රට ඉඳිවල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය මොළයේ සෞඛ්‍යයට හිතකර වෙනවා. මතකය වර්ධනය කරන්නත් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්නත් රට ඉඳිවලට පුළුවන් කියලා කියනවා. ඉතින් ඔයා රට ඉඳි තෝරාගනිද්දී කොහොමද හොඳ තත්ත්වයේ රට ඉඳි තෝරාගන්නේ? ඉතින් හොඳ තත්ත්වයේ රට ඉඳි තෝරාගන්න නම් ඒවා දිලිසෙන පැහැදිලි වර්ණයකින් විය යුතුයි. වියලි හෝ තැල්ුණු රට ඉඳි මිලදී ගැනීමෙන් වළකින්න. ඉතින් දැන් ඔයාලා රට ඉඳිවල තියෙන මේ අරුම පුදුම ගුණ ගැන දැනගත්තනේ. අදම ඔයාගේ ආහාර වේලටත් රට ඉඳි ටිකක් එකතු කරගෙන මෙන්න මේ වාසි අත්විඳින්න අමතක කරන්න එපා.